වයෝවෘද්ධ විශේෂඥ වෛද්‍යවරියක් දෙහිඅත්ත කණ්ඩියේ ගරා වැටුණු මහවැලි ගොඩනැගිල්ලක තනිවම ජීවත් වන පුවතක් හිරු වෙබ් අඩවිය ඔස්සේ අප ප්‍රචාරය කරනු ලැබුවා. ඒ පෙරවරු 9ට අප වෙබ් අඩවියට නිකුත් කළ එම පුවත මේ වන විට නරඹා ඇති සංඛ්‍යාව 30000 ඉක්මවා තිබෙනවා. මේ මීට වසර 50කට පෙර කොළඹ ජාතික රෝහල, බ්‍රිජ්වේ ආර්ය රෝහල ඇතුළු කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්වල සේවය කළ විශේෂඥ වෛද්‍යවරියක්. 80 වන විය ඉක්මවා ඇති ඇය නමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන. කොළඹ 7 හැදී වැඩි කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBBS උපාධිය ලබා වෛද්‍යවරියක් වූ ඇය මේ වන විට ජීවත් වන්නේ මහවැලි සී කලාපයේ දෙහිඅත්ත කණ්ඩිය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබුණා මහවැලියට ડોක්ටර් කෙනෙක් පෝස්ට් කියලා. ඉතින් මේ මහියංගනේ කියන වචනේ දැක්කහම මට හිතුණා අනේ මම එහෙනම් අවුරුදු 3කට රිලීස් එකක් ඉල්ලගෙන යන්නම් මහවැලියට කියලා. ඉතින් අවුරුදු 3කට පස්සේ මං කිව්වා මට මහවැලියෙන් යන්න ඕනි කියලා. කිව්වා මොකද ડોක්ටර් සංකල්ලා තියෙන්නේ ආපහු යන්න බැරි එකක් නේද? දැන් මහවැලියෙම ඉන්න කියලා. ඔන්නම ආපු හැටි. අපි ක්ලිනික් දුන්නේ හැම තැනම ගියා. ඩොනල්ඩ් ෆාම්, කෙන් ෆාම් අර කොටි ගහලා මැරුවේ. හැම කොටි කට තැනකම මං ගිහින් බේත් දුන්නා. SWRD බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබූ දිනේ මේ වෛද්‍යවරිය සේවය කර තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ. පියාදෙන් දිනේට වැඩ කරනකොට එක දවසක් උදේ කවුද හිතුවන්න බණ්ඩාව ගේනවා කියලා. මිසිස් බණ්ඩාරනායකයි අනුර පොඩි ලස්සන කොල්ලානේ අලි ලස්සනයි. දැන් අපි දිව්වා බලන්න මොකද්ද කියලා. ඒක ටිආර් දිනි ඇව මොකද්ද මොඩ මිනිහ මට වෙඩි තිබ්බා කියලා. එයාගෙන් පරිගන්න දෙපා. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු සමග විවාහව සිටි ඇය සැමියාගේ වියෝවෙන් පසුව දරුවෙකු හදා වඩාගෙන තිබුණද ඔහුද කලක සිට වෙසෙන්නේ විදේශගතවයි. කිසිවෙකුගේ හවුහරණක් නොමැතිව ජීවත් වන විනීතා රංජනී වෛද්‍යවරියගේ තනි නොතනියට සිටින්නේ. ඇය දුකසේ හදා වඩා ගන්නා මෙම සුනකයින් පමණයි. මම මනුස්සයන්ටත් සැලකුවේ සතාටත් සැලකුවේ ප්‍රාණයක් හැටි. කොහොමද කෑම බීම මේ කට්ටියට? කෑම බීම මගේ පෙන්ෂන් එකෙන් පුතේ මගේ පෙන්ෂන් එකෙන් උන්ට කන්න දුන්නාම මොනවද පුතේ මට තියෙන්නේ. මේ වෛද්‍යවරිය ගැන මුල්ම පුවත හිරු වෙබ් අඩවිය ඔස්සේ අප ප්‍රචාරය කළේ ඊයේ පෙරවරු 9ට. මේ වන විට එම පුවත 30000කට අධික පිරිසක් නරඹා තිබෙනවා. මෙම පුවතට ප්‍රතිචාර දක්වමින් විශාල පිරිසක් අපායතනයේ අමතමින් සිටින අතර ඒ අතර ඇයට උදව් උපකාර කිරීමටද බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. විනීතා වෛද්‍යවරියට ජීවිතය ගැන විශාල බලාපොරොත්තුවක් නැතත් ඇය දකින සිහිනයක් ගැන මෙලෙස අදහස් දැක්වුවා. තමයිට ඉංග්‍රීසි ටිකක් උගන්වන්න. මම හරි ආසයි. What is your name, darling? Run, run, run. Catch the ball. Bring, bring, bring. Would you like to be the hickory-dickory dock? Would you like to be a lovely little girl? මොනවා මම උගන්වන්නේ.